අපි වසරක් ගත වුණා අපේ රජය පත් වෙලා. ඒ වසරක දැවැන්ත ප්‍රගතියක් අපි හැම ශාස්ත්‍රවලම අරන් තියෙනවා. ඒ වගේම ඒ ප්‍රගතිය ගන්න අතරේ අපිට තිබුණා යම් යම් ශාස්ත්‍රවල වේගයෙන් වැඩ ටික කරගන්න අවශ්‍ය තවත් ශක්තියක් අවශ්‍යයි කියලා. ඒ සඳහා ලබන අයවැය පාදක කරගෙන ලබන වසරේ වැඩපිළිවෙලට අදාළව තමයි මේ කැබිනට් සංශෝධනය සිද්ධ වෙන්නේ. ඒ නිසා නැවත මෑතක කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙන එකක් නැහැ. ඒ කියන්නේ දැන් මොකද්ද මේ ඇත්තම කැබිනට් සංශෝධනය බලාපොරොත්තු වෙන්නේ? ඒකට දැන් මේ තිබුණේ ඇමති දූරම හෙට මෙහෙට උනා. උට්ටමනුවා. ඒක තමයි කියන්නේ. දැන් මේ ඇයි මේ විමල් රත්නායකගේ විතරක් කැබිනට් ඇමති දූරේ තටු කැපුවේ? මෙන්න මේක තමයි විපක්ෂයෙන් ගන්න චෝදනාව. විපක්ෂයෙන් චෝදනාවක් ලගන්න පුළුවන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් හරි නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් හරි මොන හරි වැඩක් වෙලා නැත්තම්. අපි මේ දැන්ට කරපු වැඩ ටික තවත් කාර්යක්ෂම කරගන්න තමයි වගකීම් පැවරුවේ. ඒ වගේම නවක മന്ത്രിවරු කීප දෙනෙක් දැන් නියෝජ්‍ය ඇමතිකම් දරනවා. ඉතින් අපි ඊළඟ දෙවෙනි පෙළ නිර්මාණය කර ගැනීමට වගකීම් ලබා දීලා මේ රාජ්‍යකරණයේ කාර්යභාරය තවත් සක්‍රිය කිරීමේ අවශ්‍යතාවයක් තමයි තිබෙන්නේ. එහෙම නැතුව අපිට කිසිම අමාත්‍යාංශයක එහෙම දැවෙන අඩුපාඩුවක් හෝ ගැටලුවක් හෝ ඒ ශාස්ත්‍රවල ඉන්න අයගෙන්වත් අපිට මේ වෙනකොට ලැබිලා නැහැ. හැබැයි විපක්ෂය කියන්නේ මේ ඕනෑම ආණ්ඩුවක යම් කියන්නේ ගැටලුවක් බෙදීමක් මොන හරි ප්‍රශ්නයක් ආවම ඒක වහගන්න තමයි මේ කැබිනට් රීසෆල්යක් කරන්නේ කියන්නේ. ඒ රීසෆල් එක කරන්නේ ඒ කාලේ එහෙම තමයි. මොකද ඒ කාලේ කැබිනට් අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර බෙදා දුන්නේ අඳුරන අයට, එහෙම නැත්නම් දේශපාලන ශක්තිය වැඩිම අයට, නැත්නම් ඒගොල්ලෝට උදව් කරන අයට, එහෙම නැත්නම් ඉන්න පාලන බලාධිකාරියට ලෙන්ගතු අයට. එතකොට ඒ තැන්වල විවිධ අර්බුද, ඒ දේශපාලන ආකෘතියේ විවිධ අර්බුද බෙසඳ ගන්න තමයි මීට කලින් කැබිනට් රීෂෆල්ස් වෙලා තියෙන්නේ. ඒ පැත්තට පයින්නවා, මේ පැත්තට පයින්නවා, තියාගන්න එක එක්කෙනාව සතුටු කරන්න තමයි කැබිනට් මාරු වුණේ. ඉතින් මම හිතන්නේ විපක්ෂයේ ඒගොල්ලොන්ගේ දේශපාලන සංස්කෘතියෙන් හිතලා අපෙන් ප්‍රශ්න අහලා වැඩක් නැහැ. අපි කැබිනට් එකට පත් කරන්නේත් අපිට අවශ්‍ය කරන වැඩ ටික කරගන්න අවශ්‍ය කරන වගකීමක් මට උනත් දීලා තියෙන මේ වගකීම මම කවදා හරි මේ වගකීම මට වඩා ඊට වඩා කාර්යක්ෂම කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම්, එහෙම නැත්නම් මට වෙන වගකීමක් ගන්න පුළුවන් වුණොත් අපි ඒක අභ්‍යන්තරව කතා කරලා ඒක විසඳ ගන්නවා. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද අපිට අවශ්‍යතාවය තියෙන්නේ අපි දීපු ප්‍රතිපත්ති ප්‍රකාශය කොච්චර වේගයෙන් මහ පොළොවේ පතිත කරනවාද කියන එක තමයි අපේ වැදගත්කම තියෙන්නේ. දැන් ඇත්තටම වැඩ නොකලේ එතකොට දැන් ඔබතුමා කියනවා මේ වඩා කාර්යක්ෂම කරගන්න තමයි මේ මාරු කියෙම සිද්ධ කළේ. එතකොට මේ වැඩ නොකලේ එක්කෝ යුඩියගේ හිටපු අනුර කරුණාත්මක වෙන්න ඕනේ නැත්නම් වරාය ඉදී විමල් රත්නායක නෑ වැඩ නොකර කියලා කියන්නේ කාර්යක්ෂම කරන්න මේකට අවශ්‍ය කරන මූලික අවබෝධයෙන්. උදාහරණයක් ගත්තොත් ප්‍රවාහන අමාත්‍යාංශයේ දැවැන්ත වෙනසක් මහා මාර්ග පද්ධතියේ ප්‍රවාහන අපි ඇත්තටම ලංකා ගමනාගමන මණ්ඩලයයි දුම්රියයි වෙනස් කිරීමම පවා මම හිතන්නේ ඇමති කෙනෙක්ට ફોකස් කරන්න ඕන දෙයක්. එතකොට එතුමාට වරාය සහ සිවිල් ගුවන් කියන එක අපි ගොඩනගන්න ඕන දෙයක්. ඉතින් මම හිතනවා මේ දෙක වෙන් කිරීමේ විද්‍යාත්මක පදන මේක. ඒ වගේම අනුර කරුණාතිලක මේ ඇමතුමාට ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සහාය ලබා දීලා ඒක ફોකස් කරලා ඒක කරන්න පුළුවන් කියලා. ඉතින් මේවා සාමූහික තීරණ මම හිතන්නේ වෙන කවුරුත් ගැටලුවක් ඉන්න ඕනේ කියලා. මොනාරි ගැටලුවක් තියෙනවා නම් ආර්ථික නිර්ණායක වලින් හෝ ඒ ශාස්ත්‍රයේ ප්‍රාමාණිකයන් ගේන ෆීඩ්බැක් වලින් අපි ගන්න කැමතියි. ඒක කියන්නේ විද්‍යාත්මකව කලින් බෙදලා තිබිලා නැද්ද? ඒක තමයි දැන් පැහැදිලිව කියන්නේ විද්‍යාත්මක බෙදීමක් කරලා ඒක චෙක් ඇන්ඩ් ඇඩ්ජස්ට් කරන එක අපි දිගටමත් කරනවා. හෙටත් මේක කරනවා. අපි මේකේ අවසාන ප්‍රතිඵල වලට අවශ්‍ය කරන ශෆලින් හෝ අවශ්‍ය කරන අය පත් කරන එක රජයක් විදිහට හෙටත් කරනවා. ජනතාවට බලන් ඉන්න තියෙන්නේ Tamanට අවශ්‍ය සේවාව ලැබෙනවද කියන එක විතරයි. විපක්ෂයේ පොසිල වෙන්නේ දැන් රටේ ජනතාව තීරණයක් අරන් තියෙනවා අරගලයෙන් පස්සේ අලුත් දේශපාලන සංස්කෘතියක් එක්ක ඉස්සරහට යන්න. ඒක ජාතික ජන බලවේගය වගේ ලබා දෙමින් තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වෙලා තියෙනවා අලුත් ආර්ථික ක්‍රමයක්, අලුත් රාජ්‍ය සේවයක්, අලුත් සංස්කෘතියක්, අලුත් සමාජයක් ගොඩනගන්න. එතකොට මේ අලුත් කියන සමාජය මේ සිස්ටම් චේන්ජ් එකට පුංචි හෝ දායකත්වයක් දෙන විදිහට වෙනස් වෙන්න බැරි නම් විපක්ෂයට මම හිතන්නේ අර අනුර සහෝදරයා කිව්වා වගේ විපක්ෂය දේශපාලනයේ පොසීල බවට පත් වෙයි. මේ පුනරුද්දෝගය තව අවුරුදු
100ක 200ක පුනරුද්වේගයක් තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙදි ජාතික ජන බලවේගයට වඩා ශක්තිමත් අපිට වඩා ඉදිරිගාමී දේශපාලඥයන් බිහි වෙනවා මිසක් අර මෙච්චර කාලයක් අපේ රට විනාශ කරපු තමන්ගේ පෞද්ගලික හේතුන් මත දේශපාලනය කරපු තමන්ගේ දේශපාලන බලය පොලිස් බලය නීති බලය අවභාවිතා කරපු අයට ආයේ මම හිතන්නේ මේ මහ පොළොවේ ස්ථානයක් නැහැ කියන්නේ. හැබැයි දැන් සමගි ජන බලවේගය තීරණය කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට එකතු වෙලා ගමනක් යන්නේ විද්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය. බොහොම හොඳයි. අපිත් හරි කැමති ඔක්කොම එකට එකතු වෙනවා. නම් මොකද අපිට කරදරයක් නැහැ. එතකොට ඕගොල්ලන්ටත් වොයිස් කට් ගන්න තියෙන එක තැනකින්නේ. දැන් බෙදිලා හිටියාම ඕගොල්ලෝ යම්කිසි කාරණයකදී වොයිස් කට් 3-4ක් ගන්න ඕනේ. මේගොල්ලෝ එකතු වුණාම හරිම ලේසියි අපිටත් මේගොල්ලොන්ට ප්‍රතිචාර දක්වන්න. මොකද ඔය දේශපාලන ව්‍යාපාර එකතු වෙනවද බෙදෙනවද කියලා තියෙන්නේ පුද්ගලයෝ මත. දැන් ඔය එකතු වෙච්ච අයගෙන් අහන්නකො ලබන එළඹෙන ඊළඟ මැතිවරණයක නායකයා කවුද කියලා. ඒකින්ද ඔය එකතු වීම පුස්සක්. ඔය එකතු වීම වල කරන්න බෑ. අපි 2019 ඉඳලම අපි දන්නවා 2024 ජනාධිපතිවරයා විදියට ඉදිරිපත් වෙන්නේ අනුර සහෝදරයා කියලා. ඉතින් ඒව තමයි අපි සංවිධාන ගොඩනගන්නේ. ඒගොල්ලොන්ට කිසිම ඒකාග්‍රතාවයක් නැහැ. ඒගොල්ලෝ බලන්නේ පුළුවන් තරම් කොහොමද Tamanට බලය ගොඩනගන්නේ කියලා. ඒක හැදෙන කිසිම සන්දානයක් සාර්ථක වෙන්නේ නැහැ කියන එක තමයි මගේ නම් පෞද්ගලික අදහස. දැන් මේ වෙනකොට දැන් මේ සුවසරිය සම්බන්ධයෙන් පක්ෂ සිල් මන්ත්‍රීවරයා තෝරන්න කරනවා. ඇයි මේ පාට වෙනස් කරන්නේ? ඇයි මේකේ නම වෙනස් කරන්නේ කියලා. මම දැන් හර්ෂ මන්ත්‍රීතුමාට පක්ෂෙත් නැහැ, නායකකමකුත් නැහැ, ආසනෙත් නැහැ, දේශපාලන අනාගතයකුත් නැහැ. ඒතර එතුමාට දැන් ඉතිරි වෙලා තියෙන්නේ මුදල් කාරක සභාවයි පාර්ලිමේන්තුවේ කතාවක් කරන එකයි විතරයි. ඉතින් මම හිතනවා ඊටමත් අපි අනුකම්පා කරන්න ඕනේ එතුමාට. මොකක් හරි විදියකට පත්තරයට යන්න ක්‍රමයක් තමයි එතුමා හැමතිස්සෙම හොයන්නේ. ඉතින් සුවසැරියේ තියෙන ප්‍රතිසංස්කරණ සුවසැරිය ඉදිරියට යන බව සුවසැරිය මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙච්ච ආකාරයෙන් මහ ජනතාව දන්නවා. ඒකට අවශ්‍ය කරන ආයෝජන වෙන් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන පහසුකම් ටික සපයලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන අලුත් නවෝත්පාදන ගෙනල්ලා තියෙනවා. නව කළමනාකරණය මේක දිගින් දිගටම ඉස්සරහට යනවා. ඒ වගේම තමයි හර්ෂ දිසිල්වා මහත්මයාට කියන්න ඕනේ සුවසැරිය කියන්නේ පෞද්ගලික බූදලයක් නෙමෙයි. ඒක ඉන්දියානු රජයේ ආධාර සහිතව ලංකාවේ රජය මැදිහත් වෙලා කරපු ජාතික ව්‍යාපෘතියක්. ඒ ජාතික ව්‍යාපෘතියට උප්පැන්න සහතික දෙන්න කාටවත් අවස්ථාවක් නැහැ. ඒ නිසා මෙතනින් පස්සේ සුවසැරියේ සාර්ථකත්වයට වග කියන්නේ වර්තමාන රජය. ඒ සාර්ථකත්වය මනින්න ඕනේ ජනතාවට ලබා දෙන සේවයෙන්. ජනතාවට ලබා දෙන සේවය අඩුවක් වුණොත් මම හිතන්නේ එතුමාට නෙමෙයි ඕනම മന്ത്രിවරයෙක්ට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ඒ කියන්නේ හර්ෂ සිල්ලා දේශපාලනේ ඉවරයි. මම හිතන්නේ එතුමා දේශපාලන අලුත් ව්‍යාපාරයක් ගොඩ නැගුවේ නැත්තම් මගේ පෞද්ගලික මතය නම් ඔහුගේ දේශපාලනයේ අවසාන වෙලා තියෙන සජිත් ප්‍රේමදාස යටතේ. අපිට ඉතින් එහෙම එකතු කරගන්න නැහැ අපි කවුරුත්. අපිට එකතු වෙන්න ඕනේ. ඇවිල්ලා අපේ බිම් මට්ටමේ වැඩ කළා අවුරුදු 2-3ක් අපිත් එක්ක විශ්වාසය ගොඩනගාගෙන අපේ ප්‍රතිපත්ති වලට එකඟ වෙලා අපේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉඳලා එයාගේ නව ලිබරල් ප්‍රතිපත්ති ඔක්කොම අයින් කරලා සමාජවාදී ආකෘතියකට තමන් අධ්‍යාපනය හදාරන්න සුදුසුයි කැමැති අපිත් එක්ක අධ්‍යාපන කවවලට එකතු වෙන්න කැමැති එකඟයි වගේ තැනක ආවොත් ඉතින් ඕන එක්කෙනෙක්ට පුළුවන් අපිත් එක්ක වසර 5ක් 6ක් යනකොට විශ්වාසය දිනා ගන්න. ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා දැන් උදාහරණයක් මේ පෙරටුගාමී එකකින් එහෙම මේක සමාජවාදයේ පෙන්නලා ධනවාදී පරමතලේ ඉන්න ආණ්ඩුවක් කියලා. ඉතින් ඒ පෙරටුගාමීන්ගේ සමාජවාදය සහ ධනවාදය අතර කියවීම මම මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඇත්තරම අපිට තියෙන්නේ මේ ගත්ත ආර්ථිකය ගොඩනගෙන කාර්යය. මේකට සමාජවාදී ධනවාදී කියලා නෑ. අපේ දැක්ම තමයි වැදගත්. අපි සමාජවාදී කඳවුර විදිහට අපි හිතන්නේ ජනතාවට අයිතියක් තියෙන්න ඕනේ. Tamanට හැමෝටම හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍යයක්, සම අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒක ගොඩනැගීම තමයි අපේ එකම අරමුණ. ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග ලෝක ආර්ථිකයත් එක්ක තමයි අපි ගන්නෙ. ඉතින් කවුරුත් කියන්නේ නැහැනේ චීනය සමාජවාදී නෙමෙයි කියලාද කියන්නේ. චීනයේ ධනවාදයේ හොඳ ලක්ෂණත් සමාජවාදයේ හොඳ ලක්ෂණත් අරගෙන දැවැන්ත රාජ්‍යයක් ගොඩනගලා තියෙනවා. වියට්නාම එහෙම කළා තියෙනවා. ඉන්දියාව ධනවාදයේ හොඳ ලක්ෂණත් සමාජවාදයේ හොඳ ලක්ෂණත් අරගෙන ඒගොල්ලෝ ආර්ථික මොඩලයක් ගොඩනගලා තියෙනවා. ඉතින් අපිටත් තියෙන්නේ අපේ රටට ගැලපෙන ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගන්න සහ සමාජ පරිවර්තන. මොකද මේ ආර්ථික ක්‍රමයෙන් අපිට කියන්න බෑ සමාජවාදීද ධනවාදීද කියලා. අපි බලන්න ඕනේ අවසානයේ ජනතාවට මහ පොළොවට සාධාරණ සිද්ධ වුණාද නැද්ද කියන. දැන් අවසාන වශයෙන් ඔබතුමාගේ
විශේෂපතේ ගත්තොත් ඒ සම්බන්ධයෙන් කොහොමද රටේ ආර්ථිකය සහ ඔබතුමාගේ විශේෂපතේ කොහොමද අලුත්මත් වෙන්නේ? ඇත්තටම අපි ඉතාමත් සතුටුයි වසරක් ගත වෙනකොට අපි ඉතා ඉහළ ප්‍රගතියක් අරන් තියෙනවා විශේෂයෙන්ම දළදේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩ වර්ධනය 4.6ක වෙලා ඒක ඉතින් උත් එහාට යන බව අපිට දැන් පුරෝකථන වලින් පෙනී යනවා. ඉතින් මම හිතනවා ඇමතිතුමාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු අපි සියලු දෙනා ගත්ත වෙහෙසේ ප්‍රතිඵල එතන තියෙනවා කියලා. ඒ වගේම තමයි අපනයන ශාස්ත්‍රය ගත්තත් 107කට එහා වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඩොලර් බිලියන 1කට වඩා වැඩි ආයෝජන ප්‍රමාණයක් වර්තමාන රාජ්‍ය ආවට පස්සේ BOI ආයතනයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඊට එහා ගියපු පෝට් සිටි එක දියුණු වෙමින් පවතිනවා. ලෝකයේ දැවැන්ත සමුළු කොළඹ ආකර්ෂණය කරගන්නමින් කොළඹට පතිත වෙමින් තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර අලෙවිකරණ සමුළුව එනවා කොළඹට මේ නොවැම්බර් මාසේ. ඉතින් ඒ වගේ දැවැන්ත ආකර්ෂණයක් ලංකාව ළඟාගෙන තිනවා. අපි හිතනවා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයෙන් ගත්ත ක්‍රියාමාර්ග සාර්ථක වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි ආයතනික ව්‍යුහයන් වෙනස් කරන්න, ප්‍රතිපත්ති වෙනස් කරන්න අපි උදව් කරන කර්මාන්ත 20ට කර්මාන්ත ශාස්ත්‍ර 20ට අවශ්‍ය කරන සහාය ලබා දෙන්න. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය අර්බුදයට මැදිහත් වෙන්න, ඉඩම් ගැටලුවට මැදිහත් වෙන්න සක්‍රීය දායකත්වයක් අපි මේ වසරේ අරගෙන තිනවා. ඒ වගේම තමයි අපේ රාජ්‍ය ව්‍යවසායකත්වත් ලාභ ලබන තත්ත්වයට පත් කරලා අඛණ්ඩව දියුණු කිරීම සඳහා වැඩපිළිවෙළ නිර්මාණය කරලා තියෙනවා. සිල්ලට ආරාධනා කරනවා නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අධ්‍යයන පුරවන සමාජවාදී කඳුරට එන්න කියලා ඔබතුමාලා මම මේ දන්නේ ඉතින් අපි නම් විශ්වාස කරන්නේ හරි එක කියලා. මම නම් නවලිබරල් ආර්ථික විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඉතින් කවුරුණත් හරි මාර්ගයට එනවා නම් අපි කැමතියි. ඒක හර්ෂ සිල්ලට ආරාධනා කරනවා NPP එකත් එක්ක එකතු හර්ෂ සිල්ලට නෙමෙයි ඕනම කෙනෙක්ට NPP එකත් එක්ක එන්න කියලා ආරාධනා කරන්නේ. ඒක පෞද්ගලික තීරණයක් නේ. ඒක අපිට කියන්න බෑ. ඕනම පුද්ගලයෙක්ට මේ මහජන ව්‍යාපාරය එක්ක ඕනම විදියට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඇයි හැමෝම දේශපාලනය කරන්න හිතන්නේ? Tamanට පුළුවන් විවිධාකාරයෙන් මේ සමාජ ප්‍රගමනයට දායක වෙන්න. ඕනනම් ක්ලීන් ශ්‍රී ලංකාවකට ජොයින් වෙලා වගකීමක් අරන් වැඩ කරන්න පුළුවන්. ඉස්සරහට එනවා අපේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලක්. ඒකේ තුමට ඕනනම් නායකත්වය අරන් කෝට්ටේ මද්ද්‍රව්‍ය ටික අපිට නිවාරණය කරලා දෙන්න පුළුවන්. මේ මහජන ව්‍යාපාරයට දායක වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ හර්ෂ සිල්ලට දැන් පක්ෂයන් තියෙනවා එන්න පුළුවන්. මම කියන්නේ ඉතින් එතම උතන ඉඳලා වැඩක් නැහැ කියලා. ඒ ඔබතුමාලා ආරාධනා කරනවා මේ මහජන ව්‍යාපාරයට ඕනම එක්කෙනෙක්ට දායක වෙන්න පුළුවන්. එච්චරයි.